අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මිමි 3කින් ස්කර්ට් එකක් මහගන්න. රැප රවුන්ඩ් ස්කර්ට් එකක්. ස්කර්ට් එකට ඕන ඉන උකුල දිග. ඔය මිමි 3 විතරයි ඕනේ. බලමු අපි කොහොමද කියලා. මිමි 3කින් ස්කර්ට් එකක් මහන්නේ ඔන්න ඔය විදියට ඉන හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරන්න. ඒ මිම මාක් කරන්න. ඊට පස්සේ උකුලත් ඒ වගේ උකුල හතරට බෙදලා අඟල් දෙකක් එකතු කරන්න. ඒ බිම මාක් කරන්න. ඊට පස්සේ දිග සාය දිග අපි දැන් රැප රවුන්ඩ් එකට රැල්ලකුත් යනවා. රැල්ලට අතෑරලා ස්කර්ට් එක කැඩෙන උස විතරයි දැන් මම මෙතන කපන්නේ ඔයාලට පෙන්නන්නේ. එතකොට මම ස්කර්ට් එකේ කැපෙන උස 33ක් විදියට ගන්නේ. අපි ඉඳලා මෙතනට 33ක් මාක් එක දාගන්න. ඊට පස්සේ අපි මෙතන අඟල් 17ක් විතර යට මාක් කරන්න. අඟල් 17කට වගේ යට මාක් කරන්න. ඔන්න ඔය වගේ. ඊට පස්සේ ටේප් එක මෙහෙම ඉන්නට තියලා ඔන්න ඔය විදියට ඉන්න හැඩය ඇඳ ගන්න. ඔන්න ඔය විදියට. දැන් මම රෙදිත් ඉතුරු කරගෙන අපත නොයන්නේ නැතුව ලේසිම ක්‍රමයක් තමයි කියන්නේ. ඊට පස්සේ අපි හැම් එකත් ඇඳ ගන්න මේ විදියට. ඔන්න ඔය විදියට. ඊට පස්සේ මෙතන අඟල් එකමාරක් පහත් කරන්න. ඔන්න ඔය විදියට මෙතන අඟල් එකමාරක් ඔන්න ඔය විදියට හැම් එක හදා ගන්න. ඉවරයි. අපි කපමු. අපි ස්කර්ට් එක කපමු දැන්. ලේසි. අපි ඔන්න ඔය විදියට ඉන මිම්ම කපා ගමු. ඔන්න ඔය විදියට ඇන්ගල් එකට බය වෙන්න නම් එපා. ඔන්න ඔය විදියට මෙන්න මෙතන කර්ව් එක දාගන්න. අපි දැන් අර කපාගත්ත රෙදි කොටස දැන් පැත්ත මාරු කරලා තියෙන්නේ. දැන් මේ පැත්තෙන් තමයි අපි ඔන්න ඔය විදියට පැත්ත මාරු කරලා රෙදි අපතේ නොයන්න. ඔන්න ඉන්න පැත්ත මෙහෙම උඩට දාගෙන පිටිපස්සට පොඩි ජොයින්ට් එකක් එන විදියට තමයි අපි පැත්ත මාරු කරලා කපා ගන්නෙ. ඔන්න ඔය විදියට චුට්ටක් බලමු. ලේසි. ඔන්න ඔය විදියට ඉදිරිපස පිටිපස දෙකම කපලා ඉවරයි. ඔන්න ඔය විදිහට දැන් අපට යාර දෙකෙන් මෙන්න මේ රෙදි කොටස ඉතුරුයි. මේ රෙදි කොටස ඉතුරුයි. අපි දැන් මේකෙන් රැල්ලට කපා ගන්න ඕන. රැල්ල බලන්න ඕන අපි ඔන්න ඔය වගේ අඟල් 10ක් විතර ඕන. ටිකක් ලොකු රැල්ලක් රැප රවුන්ඩ් එකේ මම දිග ස්කර්ට් එකක් නිසා මේකට ටිකක් ලොකු රැල්ලක් දාන්නේ. ඔන්න ඔය වගේ අපි 10ක් වගේ එක රැල් උස අඟල් 10ක් වගේ කපමු. එතකොට ඩෝන 20ක් ඔන්න ඔය විදිහට ඔන්න ඔය වගේ මේ වගේ රෙදි කොටස් දෙකක් ඕන අපට රැල්ලට. මේක ඊට පස්සේ දෙකට කපා ගන්න. ඔන්න ඔය විදිහට මේ තියෙන්නේ. එතකොට අපි මේ රැල්ලට කපාගත්ත කොටස් දෙක මෙන්න මේ වගේ ඔන්න ස්කර්ට් එකේ කපලා ඉවරයි. අපි මහලා බලමු. ලේසි. ඔයාලත් මහලා බලන්න.